Mr. Donatsu, Lokada Toroturu, YouTube channel, subscribe. දවස් ගානේ ලෝකයේ මිලෙන් අධිකම කාර් එකතු කරමින් සුඛෝපභෝගී කාර් වගේම කාලඟවත් නැති අලුත්ම කාස් පවා එකතු කරන මහා ධනකුවරයෙක් ගැනයි මේ කතාව. මේ කාර් එකක්වත් ධාවනය කරන්නේ නැහැ. සේරම ගරාජ් එකක වහලා දාලායි තියෙන්නේ. මේ ඉලොන් මාස්ක්වත් ඩොනල්ඩ් ට්‍රම්ප්වත් නෙවෙයි. මේ තමයි හසානා බොල්කියා. බ්‍රූනයි රටේ සුල්තාන් වුණු හසානා බොල්කියා කියන්නේ මහා ධනකුවරයෙක්. බොල්කියාගේ කාර් කලෙක්ෂන් එක කොච්චරක්ද කියලා කවුරුවත් දන්නේ නැති වුණත් දැනට අඩුම කාස් 7000ක්වත් තියෙන බවයි කියන්නේ. ඩොලර් බිලියන 5කට වඩා වටිනාකමක් තියෙන මේ කාර් කලෙක්ෂන් එක ලෝකේ විශාලම පෞද්ගලික කාර් එකතුව වෙනවා. මේක හැමෝටම බලන්න බෑ. ඉඳලා හිටලා මාධ්‍යවේදීන්ට බලන්න දුන්නත් සේරම කාර් දවසින් බලලා ඉවර කරන්න බැහැලු. ඒ වගේම Tamanට තියෙන කාර් ගණන සුල්තාන්වත් දන්නේ නැලු. කාර් 7000ක කලෙක්ෂන් එක ඇතුලේ රෝල්ස් රොයිස් 600ක්, බෙන්ට්ලි 380ක්, ෆෙරාරි 550ක්, බෙන්ස් කාර් 574ක්, කොයින් X 134ක්, ජගුවර් 179ක් තියෙනවා. මේ නිසා ලෝකේ විශාලතම පෞද්ගලික රෝල්ස් රොයිස් කාර් එකතුවක් තියෙන්නේ බ්‍රූනයි සුල්තාන්ට බවයි කියන්නේ. මේ කාස් වලින් සමහරක් සුල්තාන් වෙනුවෙන්ම හදපු ඒවා. සමහර කාර් සම්පූර්ණ රන් ආලේපිත වෙනවා. කැරට් 24ක රන් වලින් නිෂ්පාදිත රෝල්ස් රොයිස් රථයකුත් සුල්තාන්ට තියෙනවා. ඒ වගේම එකම වර්ගයේ එකම පාට කාර් එකපාර 100ක්වත් මිලදී ගන්න බවයි කියන්නේ. මේ සේරම කාර් සුල්තාන්ට අයිති එයා කන්ඩිෂන් කරපු විශාල වෙයාහවුස් එකක ප්‍රදර්ශනයට තියලායි තියෙන්නේ. ඉතින් මේ ලක්ෂරි කාර් එතනම දිරමින් තියෙනවා. සුල්තාන්ගේ කාර් අතරින් ලෝකෙටම 1300ක් හැදුණු ෆෙරාරි F40, 1991 දී හැදුණු වෙළඳපොළට නිකුත් නොවුණු BMW Nazca M12, ලෝකෙටම 791ක් හැදුණු Lamborghini Huracan, කවදාවත් විකුණුවේ නැති Ferrari Mythos වගේ කාර් දහස් ගණනක් වෙනවා. ලක්ෂරි විතරක් නෙවෙයි. ලෝකේ කෞතුකාගාරවල තිබිය යුතු පරණ සහ වටිනම කාර් පවා සුල්තාන් හාසනල් ළඟ තියෙනවා. මේ සේරම කාර් දාපු වෙයාහවුස් එක ෆුට්බෝල් පිට්ටනි 5ක් විශාල බවයි කියන්නේ. සුල්තාන් හසානා බොල්කියාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 50කට ආසන්නයි. මේ ධනය ප්‍රධාන වශයෙන් බ්‍රූනයිහි තෙල් සහ ගෑස් කර්මාන්තයෙන් ලැබෙන බව කියනවා. සුල්තාන්ට රන් ආලේපිත ප්‍රයිවට් ජෙට් එකක්, ලෝකේ විශාලතම මාලිගාව සහ පෞද්ගලික සත්ත්ව උද්‍යානයකුත් තියෙනවා. සුල්තාන් හසානා බොල්කියාගේ මාලිගාවේ කාමර 1788ක්, නගන කාමර 257ක් සහ එකපාර අමුත්තන් 5000කට ඉන්න පුළුවන් ශාලාවකුත්, කාර් 110ක් පාක් කර හැකි ගරාජ් එකකුත් තියෙනවා. මාලිගාව රත්තරන් සහ කිරිගරුඩ වලින් හදලායි තියෙන්නේ. ඒ වගේම බටහිර මාධ්‍යයේ මෙතුමා දූෂිත නායකයෙකු විදිහට සඳහන්. 1967 දී බලයට පැමිණි මෙතුමා තාමත් බලයෙන් ඉන්නවා. ඒ වගේම මේ රාජකීය පවුල අවුරුදු 600ක් පුරාවට බ්‍රූනයි පාලනය කරනවා. මෙහෙම සැප ජීවිතයක් තියෙන වෙන නායකයෙක්ව දන්නවද? දන්නවනම්